සුබ දවසක් වේවා ප්‍රියාදර සහෝදර සහෝදරියනි. අද අපි මෙනෙහි කරන්නට යන්නේ දේව රාජ්‍ය වෙනුවෙන් අපගේ කැපවීම. දේව රාජ්‍ය වෙනුවෙන් කිතුණුවකු ලෙස මාගේ කැපවීම වැයවීම කොතන තිබිය යුතුද කියලා දේ සම්බන්ධව. යේසුස් වහන්සේගේ ඉගැන්වීමේ සාරාංශය උනේ දෙවියන් වහන්සේ සෑම කෙනෙකුටම දයාබරව ආදරය කරන පියෙක් බව. උන්වහන්සේගේ කැමැත්ත දරුවන්ගේ යහපත පමණමයි. එම නිසා ජනතාවගේ යහපතට අනුබල නොදෙන්නා වූ සෑම දෙයක්ම යේසුස් වහන්සේ දැඩි ලෙස ප්‍රතික්ෂේප කළා. ජනතාව නිදහස් කරනවා වෙනුවට නොයෙක් නීති වලින් පැටවුණු බර උන් මත තබමින් නීති සම්පාදකයන්ගේ ආගමික පද්ධතියට ඔවුන් යටපත් කරු සියල්ලටම එතුමා එරෙහි වුණා. විරුද්ධව කතා කළා. යේසුස් වහන්සේ සෑම විටම පුද්ගලයෙකු දුටුවේ ඔහුගේ ඇයගේ යථා තත්ත්වයෙන්. ඒ කියන්නේ ඔහු ඉන්නා ස්වරූපේ. ඒ තත්ත්වය තුල ඔහුට ඇයට උපකාර කරන්නට, ඔහුව ඇයව මුදා ගන්නට උන්වහන්සේ උපරිම උත්සාහය දැරුවා. ඒ ක්‍රියාවන් තුලින් උන්වහන්සේ තුල තිබුණු ගැඹුරු මානුෂිකත්වය පිළිබිඹුණා. එනිසා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අද කිතුණුවන් ලෙස ඔබ මා කැඳවා ඇත්තේ මේ දේව රාජ්‍ය අනිත් අය වෙතට ගෙන යන්නට, අනිත් අයට පතල කරන්නට, යේසුස් වහන්සේගේ අනුගාමිකයෙක් වන්නට. අන්න එහෙමනම් ඒ වෙනුවෙන් මම කුමක් කළ යුතුද? මට කළ හැක්කේ මොනවාද කියන දේ පිළිබඳව අපි මේ දවස්වල මෙනෙහි කරන්නට ඕන. විශේෂයෙන්ම අසරණ වූවන්, සමාජයෙන් කොන්වූවන්, අපේ උදව්ව අවශ්‍ය වූවන්, රෝගී වූවන් සොයා ගොස් ඔවුන්ට පිළිසරණක් වෙන්නට, ඔවුන් වෙනුවෙන් හඬ නගන්නට, ඔවුන්ට යහපත උදා කර දෙන්නට ක්‍රිස්තියානි කාර්යයන් විදිහට විශේෂයෙන් මේ චතාරික සමය තුල අපට ආරාධනා කරනවා. ඒ තුල දේව රාජ්‍යයේ අනුගාමිකයෙක් වන්නට, දේව රාජ්‍ය ප්‍රකාශ කරන අයෙක් වන්නට, අන් අය වෙතට ගෙන යන පුද්ගලයෙක් වන්නට කියලා ස්වාමීන් වහන්සේ මේ චතාරික කාලය තුල ඔබට මට ආරාධනා කර සිටිනවා.